ආයුබෝවන් හැමෝටම Inner Flow YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අදත් මම ඔයාලට පික කාඩ් රීඩින් එකක් අරන් ඇවිල්ලා තින්නේ. මේ රීඩින් එකෙන් මම ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ positive energy එක නැත්නම් ඔයාගේ manifestation එක මේ වෙලාවේ block වෙලා තියෙනවා නම් එහෙම block වෙන්න හේතුව සහ ඒක නැවත යථා තත්ත්වයට පත් කරගන්න මොනවද කරන්න ඕනි කියලා. ඒ වගේම ඔයාලා දැනගන්න ඕනි මේක general reading එකක් කියලා. අදත් මම ඔයාලට ෆයිල්ස් තුනක් අරන් ඇවිල්ලා තියෙනවා. අපි දැන් ගිහිල්ලා ඔයාට ගැළපෙන ෆයිල් එක තෝරගමු. ඔයාලා හිත සංසුන් කරගෙන ફોකස් කරලා හිතන්න ඕනේ ඔයාලගේ එනර්ජි එක මේ වෙලාවේ બ્લોක් වෙලා තියෙන හේතුව මොකක්ද කියලා. අන්න එහෙම හිතලා ඔයාට හිත යන ගැළපෙන ෆයිල් එක තෝරගන්න පුළුවන්. මේ හැම ෆයිල් එකටම අදාළ ටයිම් ස්ටෑම්ප් පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් ඔයාලට ලේසියෙන්ම ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් යමු රීඩින් එකට. Hi file number 1 පළවෙනි ෆයිල් එක තෝරගත්ත ඔයාගේ manifestation power එක නැත්නම් ඔයාගේ positive හොඳ energy එක මේ වෙලාවේ block වෙලා තියෙන්නේ ඇයි කියලා අපි මේ cards වලින් බලමු. ඒ වගේම මේක general reading එකක් කියලා ඔයාලා මතක තියාගන්න ඕනේ. ඔයාගේ cards ටික දිහා බැලුවම මට පේනවා ඔයා සාමාන්‍යයෙන් හොඳ intuitive power එකක්. ඒ කියන්නේ මානසික හැකියාවක් තියෙන කෙනෙක්. සමහර විට manifestation method ඔයාගේ අනාගත හීන ගැන හීන දකින්න කෙනෙක් වෙන්න පුළුවන්. ගොඩාක් ඔයාගේ මනසින් අර ෆැන්ටසි ලෝකයක් වගේ ගොඩක් දේවල් හීන ටාගට්ස් ගොඩාක් හිතෙන් මවන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒවට උත්සාහ කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි සමහර වෙලාවට ඔයා ගොඩක් හිතෙන් හිතනවා විතරයි ඒක ඇත්ත කරගන්න ඔයා යම්කිසි පොඩි හරි try එකක් දෙන්න නැති ස්වභාවයක් තියෙනවා. සමහර වේවල් ඔයා කරනවා plan එකක් නැතුව. ඒ කියන්නේ කිසිම plan එකක් නැතුව හිතුන දේවල් කරනවා. එක්ක ඔයා සමහර දේවල් නැවත කරනවා. ඒ කියන්නේ ඔයා යම්කිසි දෙයක් පටන් ගන්නවා. නෑ මම මේ දේ කරනවා. මම start කරා යනවා කියලා එක පාට ඔයා මගින් නවත්තනවා. සමහර විට manifestation method ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඔයා මගින් කරන් යනකොට ඒක result එකක් එන්න කලින් ඔයා මගින් නවත්තලා ඊට පස්සේ ආයි කාලයක් ඉඳලා ආයි හිතනවා නෑ මම මේක පටන් ගන්න ඕනි කියලා. ඊට පස්සේ ආයි කරනවා. අර repeatedly එකම දේ කරනවා ඉවරයක් කරන්නේ නැතුව. අන්න එහෙම ස්වභාවිකුත් තියෙනවා. ඒ වගේම ඔයා සමහර විට පාවිච්චි කරන manifestation method හරියට පාවිච්චි නොකරා වෙන්නත් පුළුවන්. ගොඩාක් වෙලාවට ඔයාගේ energy එක giving receiving ඒ කියන්නේ ඔයා එළියට දෙන energy එක සහ ඔයාට ලැබෙන energy එක අතර ඔයාට ලැබෙන දේවල් අතර යම් කිසි imbalance එකක් තියෙනවා. හේතුව ඔයා ගොඩාක් ඔයාගේ energy එක ඔයාගේ ටාගට් එකට නෙමෙයි අනවශ්‍ය දේවල් වලට වැය කරන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ફોකස් එකෙන් ඔයාට යන්න ඕන ටාගට් එකට නෙමෙයි වැය කරන්නේ අනිත් දේවල් වලට කියලා ගොඩාක් වෙලාවට පෙන්නනවා. ඔයා ගොඩක්ම සමහර වෙලාවට අර මම කිව්වනේ ඔයා ටිකක් අර ෆැන්ටසි ගොඩාක් දේවල් අර හිතනවා කියලා. ඔයා සමහර වෙලාවට හිතනවා බාහිරින් දෙයක් ඉබේම ලැබෙනකන් බලන් ඉන්නවා. ඔයා ඒකට චූටි හරි උත්සාහයක් ගන්නෙ නැතුව. අන්න ඒ වගේ දේවල් හින්දා පොඩ්ඩක් ඔයාගේ එනර්ජි එක બ્લોක් වෙච්ච ස්වභාවයක් තියෙනවා. සමහර වෙලාවට ගොඩක් choices ඔයාට තියෙනවා. ඒ කියන්නේ ගොඩක් දේවල්. එක වෙලාවෙ එක දෙයකට නෙමෙයි ફોකස් කරන්නේ. ගොඩක් දේවල් වලට ඔයා ફોකස් කරනවා. අර එතකොට ඔයාගේ එනර්ජි එක ගොඩක් එළියට යන ස්වභාවයක් මේ කාඩ්ස් වලින් පෙන්නනවා. සමහර විට ඔයාට හීන බලාපොරොත්තු ගොඩක් හිතේ තියෙන්න පුළුවන්. ක්ලියර් පාත් එකක්. ඔයාට මුලින්ම ඉෂ්ට කරගන්න ඕනේ මොන achievement එකද කියන එක ඔයාට ක්ලියර් පාත් එකක් නැහැ. එක වෙලාවල් වලට ඔයාට එක ටාගට්ස් දේවල් මතක් වෙන ස්වභාවයක් තියෙනවා. ඔයාගේ අභ්‍යන්තරයට නෙමෙයි ફોකස් කරන්නේ. manifestation energy එක නැත්නම් අපේ positive energy එක ඇත්තටම ගොඩ නැගෙන්නේ අපේ අභ්‍යන්තරයට. හැබැයි ඔයා ගොඩක් වෙලාවට ඒක ફોකස් කරන්නේ බාහිරට. ගොඩක්ම පෙන්වන්නේ අර ඔයාගේ අර giving receiving ඒ කියන්නේ energy එක ඔයා ගොඩාක් වැය කරනවා වැඩක් නැති දේවල් වලට. අපි කතා කරන දේෙන් එක්ක සමහර වෙලාවට හිතන දේවල් අපිට manifest කරන දේට අදාළ නොවෙනකොට ඒ හැම දෙයකම අපේ energy එක වැය වෙනවා. එතකොට අර අපි හිතන දේවල් ඒ වැඩ කරන දේවල් සිද්ධ නොවන අවස්ථා තියෙනවා. ඒ වගේම මේ කාඩ්ස් වලින් පෙන්නනවා ඔයාට යුනිවර්ස් එකෙන් ආව બ્લોක් කරලා නැහැ. එක්ක යම්කිසි බාහිර බලවේග මොන හරි දේවල් වලින් ආව બ્લોක් වෙලා නැහැ. ප්‍රධානම හේතුව අර ඔයාගේ එනර්ජි එක බැලන්ස් නැහැ දැන් මේ වෙලාවේ. හේතුව අර ඔයාගේ මනසේ ගොඩාක් හීන බලාපොරොත්තු තියෙනවා වෙන්න පුළුවන්. ඔයා manifestation method මොනවා හරි positive දේවල්, spiritual දේවල් අත්දැක බලනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ අර aim එක කලින් කලට වෙනස් වෙනවා. අන්නේ ස්වභාවයේ හින්දා ඔයාගේ එනර්ජි එක બ્લોක් වෙලා තියෙනවා. අපි දැන් බලමු මොනවද ඇත්තටම ඔයා මේ blockages අරගන්න කරන්න ඕනේ කියලා. ඔයාට ප්‍රධාන වශයෙන්ම මේක පෙන්නනවා ground yourself with nature. ඒ කියන්නේ ඔයා මුලින්ම හැමදේම හිතන එක නවත්තලා ඔයා චුට්ටක් සබහා දහමට ලං වෙන්න. චුට්ටක් සෙරෙප්පු නැතුව එළිය ඇවිදින්න, ගස් කොළන් එක්ක ඉන්න, සත්තු එක්ක ඉන්න.
ඒ වගේ අර ඔයාගේ හිත සුවපත් කරගන්න කියලා කියනවා මේ කාඩ් වලින්. විශේෂයෙන් ඔයාගේ බොඩි එක. ඒ කියන්නේ ඔයා ගැන හිතලා අලුත් මොනවා හරි රූටින් එකක් හරි කියලා දෙයක් හරි ඔයා වෙනුවෙන් පටන් ගන්න කියලා කියනවා. අන්න එහෙම වෙනකොට ඔයාගේ ඇතුළත අර හොඳ එනර්ජි එකක් ටික ටික බිල්ඩ් අප් වෙන ගතියක් තියෙනවා. ඒ වගේම ඔයාගේ ටාගට්ස් මොනවා හරි තියෙනවා නම් ඇචීව්මන්ට් තියෙනවා නම් එකපාර කිහිපයක් පාවිච්චි කරන්න කිහිපයක් ගැන හිතන්නේ නැතුව පොඩියට එකකින් පටන්ගෙන පොඩියට ඉස්සරහට යන්න කියලා කියනවා. ඒ වගේම ප්‍රධානම දේ ඔයාට දැන් ලැබිලා තියෙන දේවල් ගැන ගොඩක් සතුටු වෙන්න කියනවා. මොකද එහෙම වෙනකොට ඔයාගේ ඇතුලේ හොඳ පොසිටිව් එනර්ජි එකක් නිර්මාණය වෙනවා. මේකේ පෙන්නනවා. ඒ කියන්නේ මැනිෆෙස්ටේෂන් එකක් වෙන්න. ඒ කියන්නේ අපි ප්‍රාර්ථනා කරන දේ ඉෂ්ට වෙන්න පටන් ගන්න අපි ඇතුළතින් හිතනවා නම් අපි දැනටමත් ඒ දේ ලැබිලා තියෙනවා කියන එනර්ජි එකේ සතුට මට මේ ලැබිලා තියෙන දේ මම තෘප්තිමත් කියලා. අන්න ඒ දේ ඔයා හිතන්න ඕනේ කියලා මේ කාඩ්ස් වලින් පෙන්නනවා. ඔයාගේ එනර්ජි එක පොඩියට පටන්ගෙන බිල්ඩ් අප් කරාට පස්සේ ඔයාගේ මේ මැනිෆෙස්ටේෂන් පවර් එක ඔයාගේ වටේ ගොඩනගෙන පොසිටිව් එනර්ජි එක වර්ධනය වෙන ස්වභාවයක් පෙන්නනවා. ඔයා අනිවාර්යෙන් මනසින් යම්කිසි හැකියාවක් තියෙන කෙනෙක්. හැබැයි ඔයාගේ එනර්ජි එක මේ අවස්ථාවේ ඩ්‍රේන් වෙන්නේ අර ඔයා ඕවර් තින්කින් කරනවා, ගොඩාක් ෆැන්ටසි දේවල් ඔළුවේ තියන් ඉන්නවා, ගිවිං රිසීවිං කියන එක බැලන්ස් වෙලා නැහැ. අනිවාර්යයෙන්ම ඔයාට ක්ලියර් පාත් එකක් මේ වෙලාවේ නැහැ. මම මොකද්ද මුලින්ම කරන්න ඕනේ කියන එක නැහැ. හැබැයි මේ කාඩ්ස් වලින් කියනවා ඔයා හරියට ફોකස් එක හදාගෙන ඔයාගේ එනර්ජි එක ටික ටික ඔයත් එක්ක මැචුවර් වෙනවා. මේ පොඩි ස්ටෙප් වලින් මැචුවර් වෙලා ඔයාගේ මේ බ්ලොකේජස් එක නැවත අන්බ්ලොක් වෙලා ඔයාට ඔයා හිතන දේවල්, මැනිෆෙස්ට් කරන දේවල් ටික ටික ඔයාගේ ජීවිතයට ළඟා කරගන්න පුළුවන් කියලා කියනවා. හීන දකින්න එක නතර කරන්න එපා. හීන දකින්න ඒ මෙතඩ්ස් පාවිච්චි කරන්න. එක වෙලාවකට ඔයාට ළඟම අවශ්‍ය දේ ફોකස් කරන්න. ඒ වෙනුවෙන් පොඩි හරි වැඩක් ආරම්භ කරන්න කියලා තමයි පයිල් නම්බර් 1 ඔයාට මට කියන්න තියෙන්නේ. හායි පයිල් නම්බර් 2 දෙවෙනි පයිල් එක තෝරගත්ත ඔයාගේ පොසිටිව් එනර්ජි එක නැත්නම් මැනිෆෙස්ටේෂන් පවර් එක මේ වෙලාවේ බ්ලොක් වෙලා තියෙන්නේ ඇයි කියලා අපි මේ කාඩ්ස් රීඩින් එකෙන් බලමු. ඒ වගේම මේක ජෙනරල් රීඩින් එකක් කියලා ඔයාලා මතක තියාගන්න ඕනේ. පයිල් නම්බර් 2 ඔයාගේ කාඩ්ස් ටික දිහා බැලුවම මට අනිවාර්යෙන් කියන්න පුළුවන් ඔයා මැනිෆෙස්ටර් කෙනෙක්. ඒ කියන්නේ ඔයා positive thinking, positive energy, manifestation, මේ spiritual power එක ගැන යම්කිසි දෙයක් දන්න. ඒ දේවල් follow කරලා යම්කිසි ප්‍රගතියක් ලබාගත්ත කෙනෙක් කියලා කියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේක පෙන්වුම් කරනවා ඔයාට divine guidance එක. ඒ කියන්නේ angels ලගේ protect එකක් තියෙනවා කියලා මේ cards වලින් පෙන්නනවා. හැබැයි මේ වෙලාවේ ඔයාගේ positive energy එක ටික ටික block වෙන ස්වභාවයක් තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව ලෙස පෙන්වන්නේ මේකෙන් ඔයාගේ යම්කිසි පරණ සිදුවීම්. ඔයාගේ ජීවිතයේ past memories පරණ සිදුවීම් සමහර වෙලාවල් වලට ඔයා මේ වෙලාවේ ඔයාගේ targets තියෙන්න පුළුවන්, achievements තියෙන්න පුළුවන්, හීන තියෙන්න පුළුවන්. ඔයා ඒ වෙනුවෙන් මේ positive energy එක, manifestation methods මේවා follow කරගෙන ඔයා යම්කිසි දෙයක් develop කරගෙන ගොඩනගාගෙන යනවා. මේ ගොඩනගාගෙන යන අතරතුරදී ඔයාට සැරින් සැරේ ඔයාගේ ජීවිතයේ මුහුණ දෙන්න සිදුවෙච්ච මේ පරණ සිදුවීම්, පරණ අත්දැකීම් මතුවෙලා එතන negative energy එකක් ගොඩනංගලා ඔයාගේ හිත ඇතුලෙන් බය කිරීමක්, පසුපෑමි සිතුවිලි ඇති කිරීමක් සිද්ධ කරනවා. ඒක තමයි ගොඩක් වෙලාවට ඔයාගේ manifestation power එක. positive energy එක මේ වෙලාවේ block කරන්නේ. මොකද අන්නේ එන සිතුවිලිත් එක්ක ඔයාට නිකන් ඔයා හිර වෙච්ච ස්වභාවයක් මනසින්. ඔයා කරන වැඩේ හරිද? එක්ක ඔයාගේ වටේ ලිමිටේෂන් දාගන්නවා. මට මෙතනින් එහාට යන්න බෑ. මට බයයි වගේ සිදුවීම්. හැබැයි සමහර වෙලාවට හිතනවා නෑ ඔයාට මේක කරන්න ඕන කියලා. ඒක කරන්න ඕනි කියලා හිතනකොට අර හිත ඇතුලෙන් අන්න අර බය සිතුවිලි. past මොනවා හරි පරණ සිදුවීම් වගේ ජීවිතේ තිබ්බේවල් මතුවලා ඔයාට බයක් ගොඩනැගීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට ඔයාගේ දේවල් මේ ස්පිරිචුවල් වගේ power එක ඕවර් කන්ට්‍රෝල් කරනවා. සමහර සිදුවීම් ඔයා වෙන්නේ නැති වෙනකොට ඒක බල කිරීමක් විදිහට කරනවා හිතෙන් හරි. දැන් ඔයා හිතනවා මොනවා හරි දෙයක් වෙනකොට මේක වෙන්නේ නැහැ, ඇයි වෙන්නේ නැත්තේ, මේක වෙන්න ඕනේ. අන්න ඒ වගේ හිතෙන් යම්කිසි ෆෝස් එකක් බල කිරීමක් සිද්ධ කරනවා. ඒ වගේම සමහර වෙලාවට මානසිකව වෙහෙසටපත් වෙනවා මේ හින්දා. අර පරණ සිදුවීම් එක්ක සහ ඔයා අනවශ්‍ය ලෙස ඔයාගේ achievement target මේ power එක control කරන්න යන හින්දා මේ manifestation power එක, මේ positive energy එක block වෙලා, resist වෙලා වගේ තියෙනවා. ඒකට නිදහසේ active වෙන්න ඉඩ ලැබිලා නැහැ. විශේෂයෙන්ම ඔයාගේ පරණ සිදුවීම් මොනවා හරි තමයි මේ වෙලාවේ නැවත මතක් කර ඔයාගේ නෙගටිව් එනර්ජි එකක් ගොඩනගලා ඔයාගේ මේ පවර් එක, මේ හොඳ දේ, පොසිටිව් එනර්ජි එක බ්ලොක් කරන්න කියලා මට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. ඇත්තටම ඔයා මොනවද කරන්න ඕනි කියලා අපි බලමු මේ කාඩ්ස් වලින් මේ එනර්ජි එක නැවත යථා තත්ත්වයට ගන්න.
ප්‍රධාන වශයෙන්ම කියන්නේ ඔයාගේ මනස කියන එකේ කන්ට්‍රෝල් එක. ඔයාගේ අතට ගන්න ඕනේ. පාලනය ඔයා අතට ගන්න ඕනේ. ඔයා අනිවාර්යෙන් බවුන්ඩරිස්. ඒ කියන්නේ හිත ඇතුළෙන්ම දා ගන්න ඕනේ. ඒවා කියන්නේ පරණ සිදුවීම් වාගේ ජීවිතයේ ඇති වේදනාබර දේවල්, එක්කෝ පසුබෑම් දේවල් ඇති. ඒවා මතක් වෙනකොට හිතට ඔයා හොඳ දෙයක් කරනකොට ඔයාගේ ටාගට් එකකට යනකොට ඔයාට ඒවා මතක් වෙනකොට ඔයා හිතෙන් හිතන්න ඕනේ මේවා පහුගිය වෙච්ච සිදුවීම් විතරයි. මම දැන් එතන නැහැ. මම දැන් ඉන්නේ මේ මොහොතේ. මේ මොහොතේ ඉඳන් ඉදිරියට තමයි මගේ ජීවිතේ තියෙන්නේ. පරණ දේවල් වෙලා ඉවරයි. ඒ දේවල් නැවත වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ඒ එන සිතුවිලි තව හොඳ එනර්ජිමත්, ඒ කියන්නේ පොසිටිව් සිතුවිලි වලින් ඔයා වහ ගන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒකට ඔයාගේ මානසික ශක්තිය ගොඩනගා ගන්න ඕනේ කියනවා. අනිවාර්යෙන්ම හරි ටාගට් එකක් හදාගන්න කියනවා. කන්ෆියුෂන් හදාගන්න එපා කියනවා මග යනකොට. ඒ වගේම අනිවාර්යෙන් මේක පෙන්නන ඔයාගේ පරණ සිදුවීම් වලට ඒවට යන්න දෙන්න ඕනේ. හිතෙන් ඒවට යන්න දෙන්න ටික ටික කියලා අනිවාර්යෙන් කියනවා. ඒ වගේම ඔයාට කියනවා ඩිවයින් ටයිම් එක. ඒ කියන්නේ අපි කියන්නේ දෛවය අපිට දෙන කාලයක් තියෙනවා කියලා. අන්නේ කාලය අනිවාර්යෙන් විශ්වාස කරන්න කියනවා. ඒක ඔයාව ටික ටික ඔයා අනිවාර්යෙන් මැනිෆෙස්ට් කෙනෙක්. එතකොට ඔයාව ටික ටික ඒ தත්ත්වෙට ඒ හොඳ පොසිටිව් එනර්ජි එකකට අරන් යනවා කියලා පෙන්වන්න කරනවා. විශේෂයෙන් ඔයාගේ ජීවිතේට ඩිසිප්ලින් දාගන්න කියලා කියනවා. මොනවා හරි දෙයක් ඇක්ෂන් එකක් ගන්න කලින් ගොඩක් හිතන්න කියනවා. අනාගතය ගැන බලන්න කියලාත් කියනවා. ඒ වගේම ඔයා අනිවාර්යෙන් මැනිෆෙස්ටේෂන් පවර් එකක් තියෙන කෙනෙක්. ඔයාගේ මේ පරණ සිදුවීම් නැවත මතුවෙලා ඔයාගේ පොසිටිව් එනර්ජි එක ඩවුන් කරන්න, ඒක යට ගහන්න දෙන්න එපා. ඔයාට හොඳ පොසිටිව් එනර්ජි එකක් ගොඩනගන්න පුළුවන්. මොකද ඔයා දැනටමත් මේ දේවල් ෆලෝ කරන කෙනෙක් හින්දා ඒකෙන් ඔයාගේ මේ මැනිෆෙස්ටේෂන් බ්ලොක් එක ඇරිලා ඔයාගේ හිතන දේවල්, ඔයාගේ ඇචීව්මන්ට් ටාගට්ස් වලට ඔයාට අනිවාර්යයෙන්ම යන්න පුළුවන් එනර්ජි එකක් ගොඩනගෙනවා කියලා පයිල් 2 ඔයාට මට කියන්න පුළුවන්. හායි පයිල් නම්බර් 3. තුන්වෙනි පයිල් එක තෝරගත්ත ඔයාගේ මැනිෆෙස්ටේෂන් පවර් එක. පොසිටිව් එනර්ජි එක මේ වෙලාවේ බ්ලොක් වෙලා තියෙන්නේ ඇයි කියලා අපි මේ කාඩ්ස් වලින් බලමු. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඕනේ මේක ජෙනරල් රීඩින් එකක් කියලා. ඔයාගේ කාඩ්ස් ටික දිහා බැලුවම මට පේනවා ඔයා ගොඩක් කරුණාවන්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ඉමෝෂනලි ඕපන් කෙනෙක්. ඒ කියන්නේ අනිත් අය ගැන, අනිත් අයට යම් කිසි කාර්යයක් වෙනවා නම්, තව කෙනෙක්ට උදව්වක් ඕන නම්, ගෙදර වෙන්න පුළුවන්, ගෙදර සමාජිකයෝ, යාළුවෝ, ඔයා අර බැහැලම උදව් කරන කෙනෙක්. කාගේ හරි දුකක් වේදනාවක් දැක්කම අහක බලන් යන කෙනෙක් නෙමෙයි. අන්නේ හින්දාම මේ වෙලාවේ සමහර විට ඔයා ගොඩක් සමහර විට ස්ට්‍රෙස් වෙලා ඉන්න සිටුේෂන් එකක ඉන්නවා වෙන්න පුළුවන්. ටිකක් ඇන්සයිටි වගේ තත්යකට වගේ ගිහිල්ලා ගොඩාක් ඔයා හිතන කෙනෙක්. ඒ වගේම ගොඩාක් දේවල් අනිත් අයට කරන කෙනෙක්. ගොඩාක් රෙස්පොන්සිබිලිටිස් අරගෙන අනිත් අයට උදව් කරගෙන මං කිව්වනවා ගොඩක් ඉමෝෂනලි ඕපන් කෙනෙක් කියලා. අන්නේ ඕපන් භාවයේ හින්දා ඔයා අර හිතනවා ගොඩාක් හිතන තත්යකට ගිහිල්ලා ඒ ඔස්සේ හිත ඇතුලෙන් බය, මානසික ආතතිය වගේ දේවල් ගොඩක් ඔයාගේ හිත ඇතුලේ ගොඩ නැගිලා තියෙනවා. අන්නේ ගොඩ නැගින තියෙන හින්දා ඔයාගේ හොඳ එනර්ජි එක બ્લોක් වෙච්ච ස්වභාවයක් තියෙනවා. එනර්ජි එක ගත්තම අප තුළ තමයි මේ පොසිටිව් එනර්ජි එක නිර්මාණය වෙන්නේ. අපි ඕනට වඩා අපිට දරා ගන්න බැරි තරමට අපේ එනර්ජි එක එළියට ලබා දෙනකොට ගොඩාක් අපේ එනර්ජි එක ලොස් වෙනවා. ඒ එනර්ජි එක ලොස් වෙනකොට අපේ ළඟ තියෙන හොඳ එනර්ජි එක ටික ටික ඩ්‍රේන් වෙලා යනවා. මොකද අපිට අනිත් අයගෙන් හැම වෙලේම පොසිටිව් දේවල් ලැබෙන්නේ නැති හින්දා. ඔයා ගත්තම ඔයා ගොඩක් කරුණාවන්ත කෙනෙක්. ඔයා ගොඩාක් අනිත් අයට උදව් කරන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට අනිත් අයගෙන් ඔයාට ඒ වගේ යාළගේ හිත ඇතුලේ බ්ලෙසිං, පොසිටිව් දේවල් නොලැබෙන කෙනෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ හින්දම සමහර වෙලාවට ඔයාගේ ජීවිතයේ සම්බන්ධයෙන් ඉලූෂන්ස්, ඒ කියන්නේ අර අපි හීනමවාගෙන මායාකාරී හීන තියෙනවා, ටාගට්ස් තියෙනවා. එහෙම නෙමෙයි. අපිට නිකන් අසාමාන්‍ය හීන වගේ දේවල් මවාගෙන ඉන්න වෙන්න පුළුවන්. ජීවිතේ සමහර දේවල් ගැන මේ වෙලාවේ කන්ෆියුෂන් වෙලා ඇත්තටම මොකද්ද කරන්න කියලා හිත ඇතුලේ ඩවුට් වෙනවා වෙන්නත් පුළුවන්. ඔයාගේ ජීවිතය ගැන අස්ථාවරතාවයක්, ඇත්තටම මම මොකද්ද කරන්නේ, මගේ ඉස්සරහා මොන වගේ වෙයිද වගේ සිතුවිලි වල ඉන්නවා වෙන්න පුළුවන්. ගොඩක් ඔයා ඉමේජිනේෂන්, ඒ කියන්නේ ගොඩාක් ඔයා හිතෙන් හීන දැක ඉන්නවා වෙන්න පුළුවන්. ගොඩක්ම මෙන්න මේ සිද්ධු හින්දා, ඒ කියන්නේ හැමදේම ඔයාගේ අභ්‍යන්තරේ නිර්මාණය වෙන්නේ ගොඩක් නෙගටිව් සිතුවිලි. අන්නේ නෙගටිව් සිතුවිලි තියෙනකොට පොසිටිව් එනර්ජි එක
මැනිෆෙස්ටේෂන් දේවල් අපි කොච්චර ෆලෝ කළත් ඒවා ඇචිව් වෙන්නේ නැහැ. මේ කාඩ්ස් වලින් ඒක අනිවාර්යෙන් පෙන්නනවා. මොකද මැනිෆෙස්ටේෂන් පවර් එක ඇචිව් වෙන්න අපි ඒ වෙලාවේ ඒ හොඳ එනර්ජි එකේ ඉන්න ඕනේ. අපිට දෙයක් ටාගට් එකක් තියෙනවා. අන්නේ ටාගට් එකෙන් ලැබුණා කියන හැඟීමත් එක්ක එන පොසිටිව් එනර්ජි එක අපි ඇතුලේ බිල්ඩ් අප් වෙලා තියෙන්න ඕනේ. ඒකත් එක්කම ටික ටික අපි ස්ටෙප් එකකින් ස්ටෙප් එක ඒකට අපේ හීනට යන්න අඩියක් තියෙනකොට තමයි ඒ ටාගට් එකට යන්න පුළුවන්. මේ වෙලාවේ අර ඔයාගේ එනර්ජි එක ගොඩක් එළියට යනවා සහ ඔයා හිත ඇතුලේ ගොඩාක් අර හිතන ස්වභාවයක ස්ට්‍රෙස් ස්වභාවයක ඉන්න හින්දා තමයි ඔයාගේ එනර්ජි එක බ්ලොක් වෙලා තියෙන්නේ. ෆයිල් නම්බර් 3 ඔයාගේ අපි බලමු මේ එනර්ජි බ්ලොක් එක අරගන්න ඇත්තටම ඔයා මේ වෙලාවේ මොනවද කරන්න ඕනේ කියලා. අනිවාර්යෙන් කියනවා ඔයා ඔයාගේ මයින්ඩ් සෙට් එක ඔයාගේ මනස රීබිල්ඩ් කරන්න නැවත රීසෙට් කරන්න ඕනි කියලා කියනවා. ඔයාගේ අරමුණු එක්ක ඉස්සරහට යන්න කියලා අනිවාර්යෙන් කියනවා. කිසිම දෙයකට බය වෙන්න එපා කියලා කියනවා. මොකද ඔයාගේ මනසේ චුට්ටක් බය තියෙනවා. කෙලින් ඇක්ෂන් ගන්න කියලා තියෙනවා. අනිත් අය කියන දේවල් කරන දේවල් පවුලේ සමාජිකයෝ වුණත් වෙන්න පුළුවන්. එයාලා ඔයාට නෙගටිව් දේවල් කියනවා නම් ඒ දේවල් ගණන් ගන්න එපා. ඔයා කෙලින් තීරණ අරගෙන ඔයාගේ ජීවිතේ ඉදිරියට යන්න කියලා කියනවා. කතාබහ මං කියනවා කතාබහ කරන දේවල් පොසිටිව්ව හිතන්න කියලා. කියනවා කතාබහ කරන දේවල් ගොඩක් පොසිටිව් පැත්තෙන් හිතන්න කියනවා. බය කියන දේ ගාව ගන්නවත් එපා කියලා තමයි තියෙන්නේ. ඔයාගේ සිතුවිලි ගැන හිතන්න. ඔයා සිතුවිලි ගැන හීන දකින්න දේවල් කරන්න. හැබැයි ඒවට ඔයාව කන්ට්‍රෝල් කරන්න දෙන්න එපා. ඒ කියන්නේ සමහර වෙලාවල් වලට බය, දුක, වේදනාව වගේ දේවල් අපි මේ මොහොතේ කරන්න ඉන්න දේ කරන්න දෙන්නේ අපිව කන්ට්‍රෝල් එකට නම් ඒක ඇතුළට අපිව ගිල ගන්නවා. අන්න එහෙම සිටුේෂන් එකක් මේකෙන් පෙන්නනවා. අන්න ඒ දෙයට ඔයාව කන්ට්‍රෝල් කරන්න දෙන්න එපා කියලා කියනවා. ඒ වගේම ඔයා හැමදේම තනියම කරන්න උත්සාහ කරන කෙනෙක්. ඒක මේකෙන් පෙන්නනවා. අර මම කිව්වනවා ගොඩක් අනිත් අය ගැන හිතනවා කියලා. අන්නේ උත්සාහ කරන එක තනියම කරන්න එපා කියනවා. අනිත් අයගේ උදව් අරගෙන දේවල් පවුලේ අය වෙන්න පුළුවන්, යාළුවෝ වෙන්න පුළුවන්. එයාලා උදව් කරන්න ලෑස්ති නම් ඒ උදව් අරගන්න කියනවා. ඒකෙන් ඔයාගේ තවත් අර පොසිටිව් එනර්ජි එක බිල්ඩ් අප් වෙනවා කියනවා. ඉදිරියට යන්න ස්ටෙප් එකකින් ස්ටෙප් එක තියන්න කියනවා. එකපාර කලබල වෙලා යන්න එපා කියනවා. අර ඔයාගේ සිතුවිලි, ඒ කියන්නේ ඔයාගේ කරන වැඩ සහ ඔයාගේ මනස දෙකම බැලන්ස් අනිවාර්යෙන් තියාගන්න කියනවා. මට ඇත්තටම පේන්නේ ඔයා නිකන් ලූප් එකක හිර වෙලා. ඒ කියන්නේ අපි කියන්නේ එකම දේ නැවත නැවත කරකිනවා වගේ ස්වභාවයක හිර වෙලා ඉන්නේ. ඒක බිඳවට්ටන්න නම් ඔයාගේ මනස අනිවාර්යයෙන්ම රීසෙට් කරන්න ඕනේ. අර මම කිව්වා ඔයා සමහර විට ඔයත් එක්කම ගොඩක් හිතලා හැම්බත් වෙච්ච කෙනෙක්. ඔයාට මේ යුනිවර්ස් එකෙන් හෝ බාහිර බලපෑමක් මගින් ඔයාගේ එනර්ජි එක බ්ලොක් වෙලා නැහැ කියලා මට අනිවාර්යෙන් කියන්න පුළුවන්. ඔයාගේ එනර්ජි ෆීල්ඩ් එක මේ වෙලාවේ නිකන් වෙහෙසටපත් වෙලා මහන්සි වෙලා තියෙන්නේ ඕවර්ලෝඩඩ්. ඒ කියන්නේ අනවශ්‍ය ලෙස වැය කරලා අනවශ්‍ය ලෙස මහන්සි වෙලා තියෙන්නේ. ඒකෙන් තමයි ඔයාගේ එනර්ජි එක ලොස් වෙලා තියෙන්නේ. ෆයිල් නම්බර් 3 ඔයාට මට අනිවාර්යෙන් කියන්න පුළුවන්. ඔයත් ෆයිල් නම්බර් 1 එකෙත් මම ඒක දැක්කා self care. ඒ කියන්නේ ඔයා වෙනුවෙන් හිතලා වැඩ කරන්න කියනවා. ඔයා අනිත් අය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන කෙනෙක් කියලා මේකෙන් පෙන්නනවා. මේ වෙලාවේ ඔයා ගැන හිතන්න ඕනේ. පොඩ්ඩක් ඒකට ආත්මార్థකාමී වුණාට කමක් නැහැ. ඔයාට ආදරය කරන්න, පොඩ්ඩක් ගමනක් යන්න, කෑමක් කන්න, Tamanට තියෙන විදිහට සල්ලි නැති වුණත් Tamanට තියෙන විදිහට එක්ක ඔයාගේ රූටින් එක දවසේ කරන වැඩ කටයුතු වෙනස් විදිහකට කරන්න ගන්න. ඒකෙන් ඔයාව සතුටකටපත් වෙන විදිහට ඒ දේවල් කරන්න පටන් ගන්න. අන්න ඒ දේවල් වලින් ඔයාගේ එනර්ජි එක හොඳටම බිල්ඩ් අප් වෙනවා කියලා ෆයිල් 3 ඔයාට කියන්න පුළුවන්. මොකද ඔයා අනිවාර්යෙන් කරුණාවන්ත කෙනෙක්. ඒ හින්දා සබාධමෙන් ඔයාට අනිවාර්යෙන් උදව් කරනවා කියලා මම කියනවා. අනවශ්‍ය ලෙස ඔයාගේ එනර්ජි එක වැය කරන්න එපා කියලා ෆයිල් 3 ඔයාට මම කියනවා. මේ දේවල් දිගටම කරගෙන යනකොට ඔයාගේ එනර්ජි එක හොඳ තත්ත්වයටපත් වෙලා ඔයා හිතන පතන දේවල් සැබෑ වෙන්න ගන්නවා කියලා මම අනිවාර්යෙන් කියනවා. ඒක ටික ටික වෙන්නේ ඒ ටික ටික වෙනුවෙන් ඔයා වැඩ කරන්න කියලා ෆයිල් නම්බර් 3 ඔයාට මම කියනවා. මම හිතනවා ඔයාලා මේ රීඩින් එකෙන් ඔයාලගේ මැනිෆෙස්ටේෂන් පවර් එක වාගේ එනර්ජි එක බ්ලොක් වෙලා තියෙන්නේ ඇයි? ඒකට විසඳුම මොකක්ද කියලා ජෙනරල් අයිඩියා එකක් ගත්ත කියලා. මේ වීඩියෝ එක නරඹපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් ලයික් කරලා channel එක subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.